ඕම් ශාන්ති 2025 7 වෙනි මාස පළවෙනි දින උදෑසන මුරලි බාප් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි දැන් සම්පූර්ණ දැනුමේ සාගරය ඔබගේ බුද්ධිය තුල තිබෙන නිසා ඔබට පින්තූරවත් අවශ්‍ය නැත. පියාව සිහිපත් කර අන් අයටත් ඔහුව සිහිපත් කරන ලෙස මතක් කර දෙන්න. ප්‍රශ්නය අවසන් කාලයේදී ඔය දරුවන්ගේ බුද්ධියේ කුමන දැනුම රැඳී තිබෙයිද? පිළිතුර ඒ වෙලාවේදී ඔබ ආපසු නිවසට යන දැනුම පමණක් ඔබගේ බුද්ධිය තුල තිබෙයි. ඉන්පසුව එහි සිට ඔබ පහළට චක්‍රය තුලට යයි. ඔබ ක්‍රමක්‍රමයෙන් ඉනිමග දිගේ පහළට බසින අතර ඉන්පසුව පියා ඔබගේ தත්ත්වය ඉහළ නගින එකක් බවට පත් කිරීමට පැමිණේ. ඔබ පළමුවෙන්ම සූර්ය රජපෙළපතට අයත්ව සිටි බවත් ඉන්පසුව චන්ද්‍ර රජපෙළපත ආදියේ කොටසක් වූ බව ඔබ දැන් දන්නවා. මේ සඳහා පින්තූරවල අවශ්‍යතාවයක් නැත. ඕම් ශාන්ති. දරුවනි ඔබ මෙතන අසුන්ගෙන සිටින්නේ ජීවාත්ම අවදානයෙන්ද? උපත් 84 චක්‍රයේ දැනුම ඔබගේ බුද්ධියේ. එනම් ඔබගේ විවිධාකාර වූ උපත්වල දැනුම ඔබට තිබේ. බහුරූපී පිළිරුවේ පින්තූරය තිබේ. ඔබ උපත් 84ක් ගන්නා අන්දම පිළිබඳ දැනුමද ඔය දරුවන්ට තිබේ. ඔබ පළමුවෙන්ම අශාරීරික ලෝකෙන් දේවතා ධර්මයට ඇතුළු වෙයි. මෙම දැනුම ඔබගේ බුද්ධිය තුළ තිබෙන නිසා පින්තූරවල අවශ්‍යතාවයක් නැත. අප කිසිම පිළිරුවක් යනාදී සිහි කළ යුතු නැත. අවසානයේදී ඔබට සිහිවන එකම දේ වන්නේ ඔබ ජීවාත්මයක් බවත් අශාරීරික ලෝකයේ වැසියෙක් බවත් ඔබ මෙහි ඔබගේ චරිත කොටස රඟ දක්වන බවත්ය. ඔබ මෙය අමතක නොකළ යුතුය. මනුෂ්‍ය ලෝකයේ චක්‍රය පිළිබඳ මෙම කරුණු ඊ타ත්ම සරලයි. මේ සඳහා පින්තූරවල කිසිම අවශ්‍යතාවයක් නොමැත. මන්ද ඒ පින්තූර ආදී සියල්ල අයත් වන්නේ භක්ති මාර්ගයටයි. දැනුම මාවතේ තිබෙන්නේ ඉගෙනුමයි. දැනුම මාවතේ එම පින්තූරවල අවශ්‍යතාවයක් නැත. කර ඇත්තේ එම පින්තූර නිවැරදි කිරීම පමණයි. නිදසුණක් වශයෙන් ඔවුන් කියන්නේ ගීතාවේ දෙවියන් ක්‍රිෂ්ණා බවයි. නමුත් අප කියන්නේ එය ශිවා බවයි. මෙයත් බුද්ධියෙන් වටහා ගත යුතු දෙයක්. අප උපත් 84 චක්‍රය වටා ගොස් තිබේ. යන දැනුමද ඔබගේ බුද්ධිය තුල රැඳී ඇත. අප දැන් පිවිතුරු විය යුතුය. අප පිවිතුරු වී ඉන්පසුව නැවතත් චක්‍රය වටා ගමන් කිරීම ආරම්භ කරයි. ඔබගේ බුද්ධියේ තබාගත යුතු දැනුමේ සාරය මෙයයි. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය සහ උපත් 84 චක්‍රය භ්‍රමණය වන ආකාරය ගැන දැනුම පියාගේ බුද්ධියේ තිබෙනසේම ඔබ පළමුවෙන්ම සූර්ය රාජ පෙළපතටද ඉන්පසුව චන්ද්‍ර රාජ පෙළපතටද යන දැනුම ඔබට තිබේ. පින්තූර අවශ්‍ය නැත. ඒවා නිර්මාණය කර තිබෙන්නේ වෙනත් මිනිසෙයින්ට විස්තර කර දීමට පමණයි. දැනුම මාවතේ පියා පවසන්නේ මෙපමණයි. මන්මන බව. අත්සතරේ පිළිරුව සහ රාවණ ආදීන්ගේ පිළිරු තිබේ. ඒවා විස්තර කර දීම සඳහා පෙන්විය යුතුය. ඔබගේ බුද්ධිය තුල නිවැරදි දැනුම තිබේ. ඔබට පින්තූර නොමැතිව උවද විස්තර කළ හැක. උපත් 84 චක්‍රය ඔබගේ බුද්ධිය තුල ඇත. පින්තූර වලින් විස්තර කර දීම පහසුයි. නමුත් ඇත්ත වශයෙන්ම ඒවායේ අවශ්‍යතාවයක් නැත. ඔබ මුලින් අයත් වූයේ සූර්ය රජපෙළපතට බවත් පසුව චන්ද්‍ර රජපෙළපතට බවත් ඔබගේ බුද්ධිය තුල ඇත. එහි බොහෝ සතුට තිබේ. එයට කියන්නේ දිව්‍ය ලෝකය කියාය. මෙය පින්තූර භාවිත කරමින් විස්තර කර දෙනු ලබයි. අවසානයේදී ඔබගේ බුද්ධිය තුල මෙම දැනුම තිබේ. අප දැන් ආපසු නිවහනට යන අතර ඉන්පසුව අපි නැවත වරක් චක්‍රයට ඇතුළු වෙනවා. ඔබ ඉනිමගේ පින්තූරය භාවිත කරමින් මිනිසුන්ට විස්තර කරන්නේ ඔවුන්ට වටහා ගැනීමට පහසු කරවීම සඳහාය. ඔබ ඉනිමග දිගේ පහළට පැමිණෙන්නේ කෙසේද කියන දැනුමද ඔබගේ බුද්ධිය තුල ඇත.
ඉන්පසුව පියා පැමිණ ඔබගේ තත්ත්වය ඉහළ නගින එකක් බවට පත් කරවයි. පියා පවසන්නේ මා මෙම පින්තූරවල සාරය ඔබට විස්තර කර දෙනවා. චක්‍රයේ පින්තූරය ඇත. මෙම චක්‍රය වසර 5000ක් බව ඔබට විස්තර කළ හැක. එය වසර 100,000 ගණනක් වූයේ නම් ජනගහනය බොහෝසේ වැඩිවනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ පැමිණි දින සිට වසර 2000ක් ගත වී ඇති බව ක්‍රිස්තු යානුවන්ට පෙන්වා ඇත. එහි බොහෝ මිනිසෙන් සිටී. වසර 5000කදී බොහෝ මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටී. ඔබ මුළු ගණයම පෙන්වයි. ස්වර්ණමය යුගයේදී ඔවුන් පිළිතුරු නිසා සිටින්නේ මිනිසුන් සුළු පිරිසකි. දැන් බොහෝ සිටී. ස්වර්ණමය යුගයේ කාලවකවානුව වසර 100,000ක් වූයේ නම් එම ජන සංඛ්‍යාව අසංකේය වනු ඇත. හින්දුන්ගේ ජනගහනයට වඩා ක්‍රිස්තියානුවන්ගේ සංඛ්‍යාව වැඩි බව ඔවුන් ගණනය කරයි. හින්දුන් බොහොමයක් ක්‍රිස්තියානුවන් විය. හොඳ නුවණැති දරුවන්ට පින්තූර නොමැතිව මෙය විස්තර කිරීමට හැකිය. වර්තමානයේ කොපමණ මිනිසුන් සිටිනවාද ස්වර්ණමය යුගයේ කෙතරම් සුළු මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටීද කියා ටිකක් සිතා බලන්න. මෙය දැන් බොහෝ විශාල මනුෂ්‍ය සංඛ්‍යාවක් සිටින පැරණි ලෝකයයි. එවිට නව ලෝකය ස්ථාපනය කෙරෙන්නේ කෙසේද? නව ලෝකය ස්ථාපනය කරන්නේ කවුද? මෙය විස්තර කරන්නේ පියා පමණයි. දැනුමේ මහා සයුර වන්නේ ඔහුම පමණයි. ඔය දරුවන්ට තිබෙන්නේ උපත් 84 චක්‍රය ඔබගේ බුද්ධිය තුල තබා ගැනීම පමණයි. අප දැන් අපායෙන් දිව්‍ය ලෝකයට යනවා. එබැවින් ඔබගේ අභ්‍යන්තරයේ එම සතුට තිබිය යුතු නොවේද? ස්වර්ණමය යුගයේ දුක පිළිබඳ ප්‍රශ්නයක් නැත. ලබා ගැනීම සඳහා උත්සාහ දැරීමට සිදුවන කිසිම අඩුපාඩුවක් ඔබට එහිදී නොමැත. මෙහිදී ඔබ උත්සාහ දැරිය යුතුයි. ඔබ කියන්නේ මට මෙම මැෂිම අවශ්‍යයි. මට අර දේ ඕනෑ ආදිය. මෙහි මහා රාජාවරුන්ට සියලු ආකාරයේ සතුට තිබෙනසේම එහි සියලුම ආකාරයේ සතුට තිබේ. දුප්පතුට සෑම ආකාරයකම සතුට නැත. කෙසේ වෙතත් මෙය කලි යුගයයි. එබැවින් සියලුම විවිධාකාර රෝග ආදිය තිබේ. ඔබ දැන් නව ලෝකයට යෑමට උත්සාහ දරනවා. දිව්‍ය ලෝකය සහ අපාය තිබෙන්නේ මෙහිය. සූක්ෂම කලාපයේ ඔබට තිබෙන ප්‍රීතිය සහ ක්‍රීඩා ආදිය කාලය ගත කිරීම සඳහාම පමණයි. ඒ සියලුම සතුට සහ ක්‍රීඩා තිබෙන්නේ ඔබගේ කර්මතීත අවස්ථාවට පත්වන තුරු කාලය ගෙවා දැමීමටය. ඔබ ඔබගේ කර්මතීත තත්ත්වයට පත් වූ පසු එපමණයි ඔබට සිහිවන්නේ. ජීවාත්මය වන ඔබ ඔබගේ උපත් 84 චක්‍රය අවසන් කර දැන් නිවහලට යන බවය. ඉන්පසුව ඔබ සතෝ ප්‍රදාන ලෝකයට ගොස් ඔබගේ සතෝ ප්‍රදාන චරිත කොටස රඟපායි. මෙම දැනුම ඔබගේ බුද්ධියේ තිබේ. එබැවින් පින්තූර ආදියට අවශ්‍යතාවයක් නැත. නීතිඥයෙකු වීම සඳහා බොහෝ ඉගෙන ගත්හ. ඔහු ඉගෙනගත් පාඩම් සියල්ලම ඉන්පසුව අවසන් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ප්‍රතිලාභයක් උපයා ගනී. ඔබද ඉගෙනගෙන ඉන්පසුව එහි ගොස් පාලනය කරයි. එහිදී මෙම දැනුමට අවශ්‍යතාවයක් නොමැත. මෙම පින්තූර ගැන නිවැරදි දේ සහ වැරදි දේ කුමක්ද කියා ඔබගේ බුද්ධියට දැන් දැනේ. ලක්ෂ්මී සහ නාරායන් යනු කවුරුන්ද? එමෙන්ම විෂ්ණු යනු කවරෙක්ද කියා පියා මෙතන අසුන්ගෙන පහදා දෙයි. මිනිසුන් විෂ්ණුගේ රූපය දැකීමෙන් ව්‍යාකූලත්වයට පත් වේ. කෙනෙක් ගැන නොදැන ඔහුට වන්දනාමාන කිරීම නුවණ නොමැති දෙයකි. ඔවුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ඔවුන් විෂ්ණුව නොදන්නාසේම ඔවුන් ලක්ෂ්මී සමග නාරායන යන දෙදෙනාවත් නොදනී. එමෙන්ම ඔවුන් බ්‍රහ්ම, විෂ්ණු හෝ ශංකර් ගැනවත් නොදනී. බ්‍රහ්මා මෙහි සිටින නමුත් ඔහු පාරිශුද්ධත්වයට පත් වූ පසු ඔහුගේ සිරුර අතහැර එහි යයි. මෙම පැරණි ලෝකය ගැන නිරාශාවක් තිබේ. මෙහි කර්ම බන්ධන දුක ඇති කරයි.
පියා දැන් පවසන්නේ ආපසු ගෙදර යන්න. දුකක නාමයක් හෝ සලකුණක්වත් නොතිබේ. පළමුවෙන්ම ඔබ සිටියේ ඔබගේ නිවසේය. ඉන්පසුව ඔබගේ රාජධානියට ඔබ ඇතුළු විය. පියා දැන් නැවත වරක් ඔබව පිවිතුරු කිරීමට පැමිණ ඇත. මෙකල මිනිසයන්ගේ කෑම බීම බොහෝසේ අපිරිසිදුයි. ඔවුන් දිගටම කෑමට ගන්නේ මොනවාද කියා බලන්න. එහි දේවතාවන් මෙන් මෙතරම් අපිරිසිදු කෑම ආහාරයට ගන්නේ නැත. භක්ති මාර්ගය කෙසේද කියා බලන්න. ඔවුන් මිනිසෙයින්වත් බිල්ලට දෙනවා. පියා පවසන්නේ මෙම නාටකය පෙර නියම වූවක්. පැරණි ලෝකය අනිවාර්යෙන්ම නැවතත් අලුත් විය යුතුය. ඔබ දැන් සත්ව ප්‍රදාන් වන බව ඔබ දන්නවා. ඔබගේ බුද්ධියට මෙය වැටහෙනවා නේද? මෙහි පින්තූර නොතිබුණේ නම් එය වඩාත් හොඳයි. එසේ නැත්නම් මිනිසෙයින් ඕනවට වඩා ප්‍රශ්න අසයි. පියා ඔබට උපත් 84 චක්‍රය විස්තර කර ඇත. අපි සූර්ය රජපෙළපත බවට පත් වී ඉන්පසුව චන්ද්‍ර රජපෙළපත බවටත් පසුව වෛශ්‍ය රජපෙළපත ආදිය වේ. එක් එක් රජපෙළපතක අපි බොහෝ උපත් ගණනාවක් ගන්නවා. මෙය ඔබගේ බුද්ධියේ තබා ගන්න. සූක්ෂම කලාපයේ රහස ඔය දරුවන්ට වැටහෙනවා. ඔබ ධානයෙන් සූක්ෂම කලාපයට යන නමුත් එහි යෝගාවේ හෝ දැනුමේ කිසිවක් නොමැත. එය ක්‍රමවේදයක් පමණයි. ජීවාත්මයක් ඇඳවන ආකාරයත් එම ජීවාත්මයේ පැමිණි විට ඔහු මෙහි සිටියදී පියාට සමන් නොදීම ගැන හඬා වැළපී පසුතැවෙන ආකාරය විස්තර කර දී තිබේ. මේ සෑම දෙයක්ම ඔය දරුවන්ට විස්තර කරන්නේ ඔබ නොසැලකිලිමත් නොවි උත්සාහ දැරීමේ නියැලී සිටීම පිණිසයි. ඔබගේ කාලය වටිනා අන්දමකින් භාවිත කර එය අපතේ නොහැරීමට ඔය දරුවන් සෑම විටකම අවධානය යොමු කළ යුතුය. මායාට එවිට ඔබ ලවා වැරදි කරවීමට නොහැකි වේ. බාබා තවද දිගින් දිගටම විස්තර කරයි දරුවනි කාලය අපතේ නොහරින්න. බොහෝ දෙනෙකුට මෙම මාවත පෙන්වීමට උත්සාහ දරන්න. මහා දානපතියන් වන්න. පියා සිහිපත් කරන්න. එවිට ඔබගේ පාපයන් දුරු වෙයි. මෙහි පැමිණෙන ඕනෑම කෙනෙකුට විස්තර කර උපත් 84 චක්‍රය පිළිබඳව ඔවුන්ට කියා දෙන්න. ලෝකයේ ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් සිදුවීම පිළිබඳ දැනුම සහ උපත් 84 චක්‍රය භ්‍රමණය වන ආකාරය යන සියල්ල සාරාංශයක් ලෙසින් ඔබගේ බුද්ධියේ තිබිය යුතුය. මෙම අපිරිසිදු ලෝකයෙන් ඔබ දැන් නිදහස් වීම ගැන ඔය දරුවන් සතුටින් රැඳී සිටිය යුතුය. මිනිසයන් විශ්වාස කරන්නේ දිව්‍ය ලෝකය සහ අපාය යන දෙකම එකට මෙහි පවතින බවයි. බොහෝ ධනෙ ඇති අය විශ්වාස කරන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ සිටින බවයි. ඔවුන් යම් හොඳ ක්‍රියා සිදු කර ඇති බැවින් සතුට ලබා ඇත. ඔබ දැන් ඊටමත් යහපත් ක්‍රියා සිදු කරනවා. එබැවින් ඔබ උපත් 21කට සතුට ලබා ගනී. එම මිනිසුන් විශ්වාස කරන්නේ ඔවුන් දිව්‍ය ලෝකයේ එක් උපතකට සිටින බවය. පියා පවසන්නේ ඔවුන්ගේ සතුට తాවකාලිකයි. ඔබගේ සතුට උපත් 21කට පවතී. මේ සඳහායි පියා පවසන්නේ අකණ්ඩව මෙම මාවත සියලු දෙනාටම පෙන්වන්න. පියාගේ සිහිපත් කිරීමේ සිටීමෙන් පමණයි ඔබ රෝග වලින් නිදහස්ව සිට ලෝකේ පාලකයන් බවට පත්වන්නේ. දෙව්ලොව රාජධානියක් තිබේ. එයද සිහිපත් කරන්න. එම රාජධානිය පැවතුණු නමුත් එය දැන් නොමැත. මෙය බලපාන්නේ ಭಾರತයට පමණයි. අන්සියල්ලම අකුරු ජවනිකාය. අවසානයේදී සෑම කෙනෙක්ම ආපසු නිවසට යයි. ඉන්පසුව අපි නව ලෝකයට යයි. මෙය විස්තර කිරීමට පින්තූරවල අවශ්‍යතාවයක් නැත. අශාරීරික ලෝකයේ සහ සූක්ෂම කලාපයේ පින්තූර නිර්මාණය කර තිබෙන්නේ ඒවා විස්තර කිරීම සඳහාය.
එම පින්තූර නිර්මාණය කළේ භක්ති මාර්ගයේ සිටි අය බව පහදා දී තිබේ. එබැවින් අප ඒවා නිවැරදි කළ යුතුය. එසේ නැත්නම් අප අදේවවාදීන් කියා ඔවුන් පවසාවි. මේ නිසයි අපි නිසියාකාර නිවැරදි කිරීම සහිතව ඒවා නිර්මාණය කරන්නේ. බ්‍රහ්මා මගින් ස්ථාපනයක්, ශංකර මගින් විනාශයක් ඇත්ත වශයෙන්ම නාටකයේ නියම වී තිබේ. කිසි කෙනෙක් සැබවින්ම කිසි දෙයක් නොකරයි. විද්‍යාඥයින් ඔවුන්ගේම බුද්ධියෙන් සෑම දෙයක්ම නිර්මාණය කරයි. තවත් බෝම්බ නිපදවන්න එපා කියා කෙනෙක් ඔවුන්ට කොපමණ කීවද ඔවුන් එය කිරීම නතර කරන්නේ බොහෝ බෝම්බ ඇති අය ඒවා මුහුදේ බැහැර කළ පසුව පමණයි. එම බෝම්බ තබාගෙන සිටින නිසා වෙනත් අය විසින් තව බෝම්බ නිසකයෙන්ම නිපදවනු ඇත. ලෝකය දැන් අනිවාර්යයෙන්ම විනාශ වීමට යන බව ඔය දරුවන්ට වැටහෙනවා. යුද්ධය අනිවාර්යයෙන්ම සිදුවනවා. විනාශය සිදු වී ඔබ Tamanගේම රාජධානිය හිමි කර ගනී. පියා පවසන්නේ දැන් සෑම කෙනෙක් වෙනුවෙන්ම හිතකාමී වන්න. ඔබගේ වාග්ය ශ්‍රේෂ්ඨ කර ගැනීමට පියා ඔය දරුවන්ට ශ්‍රීමත් ලබා දෙනවා. ඔහු පවසන්නේ සුමිහිරි දරුවනි. ස්වාමියාගේ නාමයෙන් ඔබට තිබෙන සෑම දෙයක්ම වටිනා අන්දමකින් භාවිත කරන්න. ඇතැම් අයගේ ධනය පොළව යට වැළලී යයි. ඇතැම් අයගේ ධනය රජය විසින් පැහැර ගනී. ස්වාමියාම පියා පවසන්නේ දරුවනි ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් සහ රෝහලක් මෙහි විවෘත කිරීමට ඔබගේ මුදල් භාවිත කරන්න. එවිට බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙයි. ස්වාමියාගේ නමින් එය භාවිත කරන්න. එවිට එහි ප්‍රතිලාභය ඔබට උපත් 21කට ලැබෙයි. මෙම ලෝකය විනාශ වීමටයි යන්නේ. එබැවින් හැකිතාක් පමණින් ස්වාමියාගේ නාමයෙන් වටිනා අන්දමකින් සෑම දෙයක්ම භාවිත කරන්න. ස්වාමියා ශිව බාබායි. භක්ති මාර්ගයේදීද ඔබ ස්වාමියාගේ නමින් දන් දුන්නේය. ඔබ දැන් මෙය ඍජුවම කරනවා. ස්වාමියාගේ නමින් විශාල විශ්වවිද්‍යාල අඛණ්ඩව විවෘත කරන්න. එවිට බොහෝ දෙනෙකුට සිත සැලසෙයි. රාජධානියේ ඔබගේ වාග්ය ඔබ උපත් 21කට හිමි කර ගනී. එසේ නැතිනම් ඒ සියලුම ධනය සහ සමෘද්ධිය විනාශ වී යනු ඇත. භක්ති මාර්ගයේ එය කිසි විටක විනාශ වන්නේ නැත. දැන් සෑම දෙයක්ම විනාශ වීමටයි යන්නේ. එය දැන් භාවිත කරන්න. එවිට ඔබට එහි ප්‍රතිලාභය ලැබෙයි. ස්වාමියාගේ නාමයෙන් සෑම කෙනෙකුටම යහපතක් සලසන්න. එවිට ඔබ උපත් 21කට උරුමයක් ලබාවි. ඔබට ඊටා පැහැදිලිව විස්තර කරනු ලබයි. කෙසේ වෙතත් එය ඔවුන්ගේ භාග්‍යයේ ඇති අය දිගින් දිගටම එය මේ අන්දමින් භාවිත කරනු ඇත. ඔබගේ ගෘහයද ඔබ බලාගත යුතුය. මෙම කෙනාගේ බ්‍රහ්මා චරිත කොටස එසේ විය. ඔහුට බලවත් කුල්මත් භාවයක් තිබුණා. බාබා මට ආධිපත්‍ය ලබා දෙනවා. එබැවින් මා මෙම බూరు කමින් මොනවා කරන්නද? ඔබ සෑම කෙනෙක්ම මෙහි අසුන්ගෙන සිටින්නේ ආධිපත්‍ය හිමි කර ගැනීමටයි. එබැවින් ඔහුව අනුගමනය කරන්න. ඔහු සියලු දේ අත්හල අන්දම ගැන ඔබ දන්නවා. එම ආධිපත්‍ය ඔහුට හිමි වීමට යෑම ගැන ඔහුට විශාල කුල්මත් බවක් තිබුණා. පළමුවන හවුල්කරුට අල්ලා හමු වුණා. එබැවින් ඔහුගේ රාජ්‍ය ව්‍යාපාරය ඔහුගේ ව්‍යාපාරික හවුල්කරුට ඔහු දුන්නා. ඔහුට රාජ්‍යයක් තිබුණා. ඔහු ඊට අඩු නොවිය. ඔහුගේ ව්‍යාපාරය බොහෝ සාරවත්ව සමෘද්ධිමත් තිබුණා. ඔබට දැන් ඔබගේ ආධිපත්‍ය හිමිවීමට යනවා. එබැවින් බොහෝ දෙනෙකුට යහපතක් සිදු කරන්න. බත්තිය නිර්මාණය කරනු ලැබුවා. සමහරු සම්පූර්ණයෙන්ම තැම්බී සූදානම්ව පිටතට පැමිණි අතර අන් අය දුර්වලව රැඳී සිටියා. රජය විසින් සාදන ලද කඩදාසි මුදල් නෝට්ටු නිසියාකාරව සකස් නොවුනේ නම් ඒවා සියල්ලම පුළුස්සා දැමීමට සිදුවෙයි. මුල් දවස්වල රිදී රුපියල් තිබුණා.
රත්තරන් සහ රිදී බොහොමයක් තිබුණා. දැන් සිදුවන්නේ කුමක්ද කියා බලන්න. ඇතැම් අයගේ ධනය රජය විසින් සුරාගනු ලැබුණවා. වෙනත් අයගේ ඒවා සොරුන් විසින් පැහැර ගන්නවා. බලන්න කෙතරම් පැහැර ගැනීම සහ සොරකම් සිදුවනවාද කියා. සාගතද ඇතිවෙයි. මෙය රාවණගේ රාජධානියයි. ස්වර්ණමය යුගයට රාම රාජ්‍ය කියා කියයි. පියා පවසන්නේ ඔබව බොහෝසේ ශ්‍රේෂ්ඨත්වයට පත් කෙරුණා. එබැවින් ඔබ මෙතරම් දිලිඳුභාවයට පත් වූයේ කෙසේද? ඔය දරුවන්ට දැන් බොහෝ දැනුම ලැබී ඇත. එබැවින් බොහෝ සතුට තිබිය යුතුයි. දවසින් දවස ඔබගේ සතුට වැඩි වනු ඇත. ඔබගේ වන්දනා ගමනේ ඔබ සමීපයට පැමිණෙන තරමට ඔබට දැනෙන සතුට වැඩි වනු ඇත. සාමයේ දේශය සහ සතුටෙහි දේශය අතළඟ තිබෙන බව ඔබ දන්නවා. පාරාදීසයේ ගස් ඔබට දැකිය හැක. එපමණයි. අපි දැන් එතනට ඉතා සමීපව ළඟා වී ඇතිවක් මෙනි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට নমස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට নমස්කාර. දානි සඳහා සාරාංශය 1. ඔබගේ කාලය වටිනා අන්දමකින් ගත කිරීමට අවධානය යොමු කරන්න. මායා ඔබ ලවා වැරදි කරවීම සිදු නොවීම සහතික කිරීම සඳහා මහා දානපතියෙක් වී තව බොහෝ දෙනෙකුට මාර්ගය පෙන්වීමේ කාර්ය බහුල වී සිටින්න. 2. ඔබගේ වාග්ය උසස් කිරීම සඳහා ඔබට තිබෙන සෑම දෙයක්ම ස්වාමියාගේ නමින් වටිනා අන්දමකින් භාවිත කරන්න. ආධ්‍යාත්මික විශ්වවිද්‍යාලයක් විවෘත කරන්න. වරදානය ඔබ පිවිතුරු හා උසස් ක්‍රියාවන් සිදු කර එමගින් ඉහළම ඉහළ පියා හෙළිදරව් කරත්වා. ඔබ සෑම විටම ඔබේ දකුණු අත පිවිතුරු හා උසස් ක්‍රියාවන් කිරීමට භාවිත කරනවා සේම නිරන්තරයෙන් පිවිතුරු හා උසස් ක්‍රියා සිදු කරන දකුණත් දරුවන් වන්න. ඔබේ සෑම ක්‍රියාවක්ම ඉහළම ඉහළ පියා හෙළිදරව් කරන ක්‍රියාවක් වේවා. මන්ද ඔබේ සිතුවිලි සහ වචනවල සත්‍ය හෙළිදරව් වන්නේ ඔබේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගිනි. ඔබේ ක්‍රියාකාරකම් දකින සෑම කෙනෙකුටම එවිට ඒ තුලින් අත්දැකීමක් ලබාගත හැකිය. එබැවින් ඔබේ ආධ්‍යාත්මික දෘෂ්ටිය සහ ඔබේ මුහුණේ ආධ්‍යාත්මික සතුට තුලින් පරම පියාව හෙළිදරව් කරන්න. මෙයද කර්මයකි. පාඨය ආධ්‍යාත්මිකත්වයේ අරුත නම් ඔබේ ඇස්වල පාරිශුද්ධත්වයේ දීප්තියත් ඔබේ තොල් මත පාරිශුද්ධත්වයේ සිනහවකුත් තිබීමයි. අව්‍යක්ත සංඥාව සිතුවිලි වල බලය රැස් කරගෙන උසස් සේවය සඳහා උපකරණයක් වන්න. අද කාලයේ සූර්ය බලය රැස් කර බොහෝ කාර්යයන් ඉටු කිරීමට භාවිතා කරයි. ඒ හා සමානව ඔබ තුල සිතුවිලි වල බලය රැස් කර ගන්න. එවිට ඔබට අන් අය බලයෙන් පුරවා ඔවුන්ගේ කාර්ය සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත. කිසිදු ධෛර්යයක් නොමැති අය ඔබේ වචන වලින් මෙන්ම ඔබේ උසස් සිතුවිලි වල සියුම් බලයෙන් ධෛර්යමත් කරන්න. මෙය වර්තමාන කාලයේ අවශ්‍යතාවයයි. ඕම් ශාන්ති.